ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම. ඔන්න ඉතින් අද මම ආවේ ලොකු රෙස්ටොරන්ට් වල රසටම ෆ්‍රයිඩ් රයිස් කොත්තු. ගෙදරම හදාගත්තේ අපිට පාවිච්චි කරන්න පුළුවන් රසකාරකයක් හදන විදිය අරගෙන. අවශ්‍ය ද්‍රව්‍ය ටිකයි හදන විදිහයි ඔක්කොම මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඒක මේ රෙසිපි එක හදන ඔයාලට ගොඩාක් වැදගත් වෙයි කියලා මම හිතනවා. එහෙනම් අපි ඉක්මනටම යමුකෝ වීඩියෝ එකට. මුලින්ම අපි මේ වගේ පෑන් එකක් මද රස්නෙන් රත් වෙන්න තියලා පොල් තෙල් ටිකක් එකතු කරගන්න ඕනේ. පොල් තෙල් නැත්නම් අපිට මේකට බටර් හරි ඇස්ට්‍රා හරි උනත් ගන්න පුළුවන්. මම මේ වගේ පොඩි සුදුලුණු බික් එකක් දාලා මුලින්ම බලනවා. මේ වගේ බැදීගෙන එනවනම් ඔයාලා අනිත් සුදුලුණු ටිකත් මේ ගමන් එකතු කරගන්න. මම මෙතනදී සුදුලුණු ග්‍රෑම් 150ක් එකතු කරගන්නවා. සුදුලුණු ටික මේ වගේ රන්වන් පාටට හැරේගෙන එද්දිම අපි මේකටම හීනයට කපාගත්ත අල පෙති දෙකක්, පෙති කපාගත්ත පොඩි තක්කාලි ගෙඩියකුයි, පොත්ත අයින් කරගත්ත රතුලුණු ගෙඩි 7ක් විතර දාලා මේ ටික ඔක්කොම හොඳට බෙද ගන්න ඕනේ. විනාඩි 5ක් විතර ගියාට පස්සේ කරපිංචා ඉටි දෙකක කොළයි කපාගත්ත අමු මිරිස් කරල් දෙකකුයි දාලා ආයෙත් මේ ඔක්කොම ටික තව විනාඩි 5ක් විතර බෙද ගන්න. විනාඩි 5කට පස්සේ ලිප ඕෆ් කරලා අපි බැදගත්ත ඔක්කොම ටික තෙල් බේරගෙන වෙනම වාදනයකට දාගන්න. ඊට පස්සේ බ්ලෙන්ඩර් කප් එක අරගෙන අපි බැදගත්ත ඔක්කොම මේ වගේ එකතු කරගෙන මේ ගමන්ම දෙහි බෑයකුත් මෙඩි කරලා දාලා රස පදමට ලුණු කුඩුත් එකතු කරගන්න. අන්තිමට කරන්න තියෙන්නේ මේ ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්න එක. ඔයාලා අපි බැදගත්ත ටික ඔක්කොම හොඳට නිවෙන්න දීලා බ්ලෙන්ඩ් කරගන්න. මේ වගේ ගානට බ්ලෙන්ඩ් වුණාට පස්සේ පිරිසිදු කප් එකකට දාලා ෆ්‍රිජ් එකේ තියලා අපිට මේක සති 2-3ක් උනත් තියාගන්න පුළුවන්. ඕනෑම කෑමකට මේකෙන් පොඩ්ඩක් දාපුවාම රෙස්ටොරන්ට් එකේ රස පරාද වෙනවා. විශේෂයෙන්ම කොත්තු රයිස් රස කරන්න ලේසියෙන්ම හදාගන්න පුළුවන් රසකාරකයක් තමයි මේක. ඔයාලත් අනිවාර්යෙන්ම මේ රෙසිපි එක try කරලා බලලා අපිටත් කියන්නකෝ. එහෙනම් ආයෙත් මේ වගේ රසම රස වට්ටෝරුවක් අරන් එනකන් මම ගිහින් එන්න. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න.